අයබෝල් ළමයි අපි පේපර් ක්ලාස් එකේ කතා කළා මතුගම අධ්‍යාපන කලාපයේ දෙවන වාරයේ ප්‍රශ්න පත්‍රයක් 10 ශ්‍රේණියේ. පුතේ මේක අපි කරන්නේ 10 ශ්‍රේණියේ ඔයාලා වෙනුවෙන් 10 ශ්‍රේණියේ කට්ටිය විතරක් මේ පේපර් ඩිස්කෂන් එක බලන්න. පුතේ මේක අපි ගිය සතියේ කරපු පේපර් ක්ලාස් එකේ පේපර් ඩිස්කෂන් එක දැන් මේ යන්නේ. අපි උදේ කතා කළේ ගණිතීය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස පළවෙනි පත්‍රය අපි කතා කළේ. පුතේ අපි ඒකේ A කොටසේ ප්‍රශ්න 25ක් සහ B කොටසේ ප්‍රශ්න 5ක් අපි ගිය සතියේ පේපර් එකේ අපිට ලබා දුන්නා. අද අපි යන්නේ අපි කරපු පේපර් එකේ පේපර් ඩිස්කෂන් එක. මේක ඔයාලා බලාගෙන මේක රෙකෝඩින් එකක් යන්නේ. මේක ඔයාලා කැමති විදිහට ස්ටොප් කර කර අවශ්‍යද බලා ගන්න පුළුවන්. මම මේක දිගට මම පේපර් ඩිස්කෂන් එක මම කරගෙන යනවා. රයිට්. පුතේ පළවෙනි ගානේ කියනවා රූපවාහිනී යන්ත්‍රයක් ආනයනය කිරීමේදී එහි ආනයනික වටිනාකමින් 20%ක් තීරු බදු ලෙස අය කරේ. පුතේ තීරු බදු ගානක්. පළවෙනි ගාන තීරු බදු ගානක් තියෙන්නේ. රූපවාහිනී යන්ත්‍රයක් තියනවලු ඒකේ ආනයනික වටිනාකමින් 20%ක් තීරු බද්දක් ගන්නවලු. ආනයනික වටිනාකම රුපියල් 40000ක් වූ රූපවාහිනී යන්ත්‍රයට ගෙවිය යුතු තීරු බදු මුදල කොච්චරද කියලා අහනවා. හරි පුතේ ආනයනික වටිනාකම කීයද? මේ පළවෙනි ප්‍රශ්නය. ආනයනික වටිනාකම කීයද පුතේ? රුපියල් 40000ක් කියලා කියනවා. රුපියල් 40000. තීරු බදු ප්‍රතිශතයක් අය කරනවලු 20%ක. එහෙනම් පුතේ අපි මේක වැඩි කරන්න ඕනේ 120. දැන් අපි මේ පාඩම් අපි කතා කරලා තියෙන්නේ අපි ගණන් 50කට වැඩි ප්‍රමාණයක් අපි මේකේ හදලා තියෙනවා මේ බදු වලින්. ඉතින් මම හිතනවා මේක හැමෝම හදන්න නැති කියලා. හරිම ලේසි පුතේ මේ ආනයනික වටිනාකම රුපියල් 40000යි. ඒකෙන් 120ක්. එහෙනම් අපි ඒක වැඩි කරන්න ඕනේ 120ෙන්. මේ බලන්න හරි ලේසියෙන් මේ බිඳුවර මේ බිඳුව කැපිලා ගියා. මේ බිඳුවර මේ බිඳුව කැපිලා ගියා. ඉතුරු වෙනවා පුතේ 4000 වැඩි කිරීම 2. රුපියල් 8000යි. රුපියල් 8000 කියන උත්තරය එනවා. අන්නච්චෝයි. right. ආන්න පුතේ තීරු බදු මුදල විතරයි. බැරි වෙලාවත් ඇහුවොත් එහෙම තීරු බදු ගෙවීමෙන් පසු රූපවාහිනී යන්ත්‍රය විකුණුම් මිල කීයද කියලා. නැත්නම් රූපවාහිනී යන්ත්‍රය සඳහා වියදම් වූ මුළු මුදල කීයද කියලා ඇහුවොත් මොකද්ද අපි කරන්න ඕනේ? මෙන්න මේ 40000ට ගෙන්නන්න ගියේ පුතේ රුපියල් 40000යි බද්ද ගත්ත රුපියල් 8000ක්. එහෙනම් අපි අව 40000ට අපි කව කරන්න ඕනේ පුතේ අව 8000. ඒක මේ ප්‍රශ්නේ අහලා නැහැ. right පුතේ දෙවෙනි ගාන තියෙනවා 6 බෙදීම x සමානයි 2යි කියලා. මේක විසඳන්න කියලා කියනවා. අපි ලේසියෙන් පුතේ මෙතන තියෙන්නේ හවස් ගුණිතය දාන්න තියෙන්නේ. මේ බලන්න 6 බෙදීම x සමානයි 2. අපි දන්නවා ඕනෑම සංඛ්‍යාවක් යටින් මොකද තියෙන්නේ? 1 තියෙනවා. ඉතින් හවස් ගුණිතය අපි දාමු. වැඩි ගන්න x දෙකෙන් 2x වෙනවා සමානයි හවස් ගුණිතය 1 වරක් 6. දෙපැත්තම පුතේ බෙදන්න දෙකේ සමානයි කීයද? 3යි කියලා උත්තරය එනවා. මම හිතනවා මේවා නම් කවුරුත් වරද්දන්න නැතුව ඇති කියලා. හරිම ලේසියිනේ පුතේ මේවා. right. තුන්වෙනි ගාන. ත්‍රිකෝණ ගානක් තියෙන්නේ. හරි ලේසි ප්‍රමේයක්. මෙතන අගේ දීලා තියෙනවා අංශක 130යි කියලා. මෙතන අගේ දීලා තියෙනවා x කියලා. මෙයා දීලා තියෙනවා අංශක 60යි කියලා. right. පුතේ මේකේ අපිට පැහැදිලිව පේන්න තියෙනවා ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණයේ එක පාදයක් පුතේ බාහිරට දික් කරලා තියෙනවා. ත්‍රිකෝණයේ එක පාදයක් බාහිරට දික් කරලා තියෙනවා. ඒකෙන් පුතේ කෝණයක් හටගෙන තියෙනවා. අපි ප්‍රමේයක් තියෙනවා ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය
ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියලා කියනවා. එහෙනම් පුතේ අපිට ගන්න පුළුවන් 130 සමානයි එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. x ධන 60යි. එහෙනම් පුතේ අපිට x තනි කරගන්න නම් මේ ධන 60 අපිට එහා පැත්තට ගෙනියන්න පුළුවන්. 130 ඍණ 60 සමානයි x කියලා උත්තරය ගන්න පුළුවන්. සමානයි කීයද පුතේ? සමානයි 70යි කියලා අංශක 70යි කියලා අපිට උත්තරය එනවා. පුතේ අංශක දැමීම අනිවාර්යයිද? ඔව් අංශක දැමීම අත්‍යවශ්‍යයි. right. හතරවෙනි ගාන. පුතේ කියනවා පන්තියක ළමයින් 42ක් සිටිති. ඉන් 7න් 3ක් පිරිමි ළමයි වෙති. පුතේ 7කින් 3ක් පිරිමි ළමයි ඉන්නවා නම් ගැහැණු ළමයි කීයක් ඉන්නවද? මේ බලන්න ඔක්කොම පන්තියේ ළමයි ඉන්නවා 7ක්. 7කින් 3ක් පිරිමි ළමයි කියලා කියනවා. එහෙනම් පුතේ ඉතුරුයි කොච්චරද 7න්? 7න් 4ක්ම ගැහැණු ළමයි කියලා කියනවා. එහෙනම් පුතේ මේක අහනවා පන්තියේ සිටින ගැහැණු ළමයි ගණන සොයන්න කියලා. භාගයක් විදියට නෙමෙයි අහන්නේ ගණන කොච්චරද කියලා. පුතේ පන්තියේ ඔක්කොම ළමයි කීයක් ඉන්නවද? 42ක් ඉන්නවා. කියනවා පුතේ පිරිමි ළමයි 7න් 3ක් ඉන්නවලු. පුතේ ඔක්කොම ළමයි කීයක් ඉන්නවද? පිරිමි 7කින් 3ක් ඉන්නවා. ඔක්කොම 7කින් 7යි. එහෙනම් පුතේ 7න් අපි අඩු කරමු පිරිමි ගාන 7න් 3යි. එහෙනම් පුතේ ඉතිරිය කොච්චරයිද? 7න් 4යි. ඉතිරිය 7න් 4යි. පුතේ මේ 42න් 7න් 4ක් තමයි යන්නේ ගැහැණු කියලා කියන්නේ. එහෙම නේද? ඔව්. එහෙනම් පුතේ අන්ලයන්ෙන් කියන්නේ අපි දන්නවා ගුණිතයක් 42 වැඩි කිරීම 7න් 4 කියලා අපි කරනවා. right. දැන් ඉතින් මේක සුළු කරන්නයි තියෙන්නේ. මේ බලමු පුතේ 4 7 ඒවා 6යි. 6 4 24යි කියලා උත්තර දෙනවා. අපේ උත්තරේ එනවා ගැහැණු ළමයි. පැහැදිලිද? right. ඊළඟට පස්වෙනි ගාන. මෙන්න මෙහෙම ගානක් තියෙන්නේ. පුතේ අහනවා මෙම රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. ඉතින් මෙයාගේ වර්ගඵලය ගන්න. අපි දන්නවා පුතේ අපිට 10 ශ්‍රේණිය ඉගෙන ගන්න තියෙනවා පළවෙනි භාගයේ වෘත්තය සහ වෘත්ත ඛණ්ඩ කියන දේවල් ආශ්‍රිතව පරිමිතිය සහ වර්ගඵලය. දැන් ගොඩක් ළමයි මේ සමීකරණ දෙක දන්නවද? 2πr සහ 5r වගේ. දැන් මේ සමීකරණ දෙක කට්ටි ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන ළමයින්ට මේ දෙකේ මොකක්ද වර්ගඵලය? මේ දෙකේ මොකක්ද පරිමිතිය? චාපති කොහෙද සමීකරණ? ඔයාලට මොකක්ද මේ දෙකේ මොකක්ද? චුට්ටක් පැටලෙනවා නේද මේක පොඩ්ඩක්. මෙහෙමයි මේක හඳුනගන්න. හරි ලේසි. පුතේ අපි දන්නවා වර්ගඵලය. පුතේ වර්ගඵලය කියද්දිම මේ බලන්න ඒකේ පුතේ වර්ගයක් ගෑවිලා තියෙනවා. මේ වර්ගයක් ගෑවිලා තියෙනවා. එහෙනම් පුතේ මේ සමීකරණ දෙකේ මොකක්ද එන්නේ? මේ වර්ගයක් ගෑවිච්ච මොකක්ද? 5r. අනිත් එක්ක පුතේ ඊළඟ පරිදි වෙන සමීකරණේ මේක 360 θ කියලා ආවා. ශාප්ලික වෙනවා. පුතේ මේක අහන්නේ පුත කණ්ඩයක් දීලා තමයි මේක පුතේකින් කෑල්ලක් දීලා තියෙනවා. පුතේ ඒකේ වර්ගඵලය කොච්චරද කියලා අහන්නේ. අපි ලේසියෙන් මේ බාන අපි දන්න සූත්‍රය. වර්ගඵලය හොයන්නේ 5r වර්ගය. පුතේ මේක මේ විදිහට පුතේ මෙතන තියෙන පුතේ පුත කණ්ඩයක්. ඇත්තටම මේක මෙතන තියෙන පුතේ 4 වෙනි එකක්. මේ පුතේ තියෙනවා ඒකෙන් 4 වෙනි එකක් නෙමෙයි. අංශ අනුවක් කියලා කියන්නේ ඒකෙන් 4 වෙනි සම්පූර්ණ උදේ. පුතේ අපි ගන්න සමීකරණේ 5r වර්ගයේ වැඩි කිරීම 360 θ. 5 එක මෙයා කතිය දානවා කීයද?
7න් 22යි R 14යි. පුතේ R වර්ගය. ඒ කියන්නේ R වැඩි කිරීම R 17 වැඩි කිරීම 14. වැඩි කිරීම 360න් අංශ කීයද දෙන්නේ? කීයද මේ? ඍජු කෝණයක් අංශක 90ක්. අංශ. පුතේ දැන් මේ බාර මගදේසි 4 7 ඒවා 1යි 17කට 7 ඒවා 2යි. මේ 90යි 360යි පුතේ අපිට කෙලින්ම ගන්න පුළුවන් කීයයි කියලා 4න් එකයි වෝල්ටයකින් 4න් එකයි. මේක සුළුම වෙනවා. 90 ඒවා දෙනවා 360ට තව සුළු වෙනවද පුතේ? තව සුළු වෙනවද? ඕනේ නම් මේ බලන්න මේ දෙකට දෙකේ ඒවා 1යි 4කට දෙකේ ඒවා 2යි. පැහැදිලිද? තව සුළු වෙනවද? ඔව් මේ බලන්න දෙකට දෙකේ ඒවා 1යි 22කට දෙකේ ඒවා පුතේ උත්තර දෙනවා 11 වැඩි කිරීම 17ක් කියලා. බලමු ත්‍රිවන් 17 වැඩි කරන්න පුතේ 11යි 1 4 7යි 1 4 7යි 1 4 7යි 1 sorry 1 4 7යි 1 1 1යි මේවා 7යි 5යි උත්තර දෙනවා 157යි මොන සෙන්ටිමීටරද? වර්ග සෙන්ටිමීටර. මේ වර්ගඵලයක් කාණින්ද අනිවාර්යෙන් ඉන්න ඕනේ වර්ග කියන කෑල්ල. පැහැදිලිද යනකොට? පුතේ ඔය තියෙන පළවෙනි ගණන් 5 මේක දැන් වල දාගන්න. පුතේ වෙලාවකින්ද මම මේ වීඩියෝ එකකින් ස්ටොප් කරලා ආපහු මම පටන් ගන්නවා. ඔයගොල්ලෝ පුළුවන් වීඩියෝ එක වල ස්ටොප් කරලා මේ ටික ලියාගෙන ආයෙ මේ වීඩියෝ එකත් එක්ක ජොයින් වෙන්න. right. පුතේ 6 වෙනි ගාන තියෙනවා ABCD රොම්බසයේ පරිමිතිය සෙන්ටිමීටර් 36ක් වේ. BC පාදයේ දිග පුතේ රොම්බසයක් කියන්නේ මොකද්ද? රොම්බසයක් කියලා කියන්නේ සමචතුරස්‍රයට පයින් ගහලා. එහෙමනේ. ඒ කියන්නේ පුතේ පාද හතරම සමානයි. මේ මෙයාට සමානයි. පාද හතරම සමානයි. සමචතුරස්‍රයට පයින් ගහලා. නේ? බලන්න ඇලවිලානේ තියෙන්නේ. ඔව්. පුතේ මේකේ පරිමිතිය 36යි සෙන්ටිමීටර. පරිමිතිය සම්පූර්ණ වටයේ දිග 36යි. වටයේ දිග පරිමිතිය 36යි සෙන්ටිමීටර. පැත්තක දිග අහනවා මේ BC එක දිග අහනවා. පුතේ 36 බෙදන්න 4ෙන්. කීයයිද? 34 4ෙන් බෙදුවාම උත්තර එනවා 9 කියලා. එහෙනම් පුතේ මේ කැල්ල කීයයිද? 9යි සෙන්ටිමීටර කියලා. BC දිග කීයද පුතේ? 9යි සෙන්ටිමීටර. ප්‍රශ්නාංක 7. 7 වෙනි ප්‍රශ්නය. පැයට කිලෝමීටර 40ක ඒකාකාර වේගයෙන් ධාවනය වන මෝටර රථයකට කිලෝමීටර් 100ක දුරක් යෑමට ගත වන කාලය පැය කීයද කියලා අහනවා. පුතේ කිලෝමීටර් 100ක දුරක් යෑමට ගත වන කාලය පැය කීයද කියලා අහනවා. පුතේ වේගයක් තියෙනවා, දුරක් තියෙනවා, කාලයක් තියෙනවා. එහෙනම් අපි දන්නවා වේගය සමානයි මොකද්ද පුතේ? වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. පුතේ වේගය දීලා තියෙනවා කොච්චරයිද? පැයට කිලෝමීටර් 40. 40යි kmh ඍණ 1. දුරක් දීලා තියෙනවා කිලෝමීටර් 100යි. කිලෝමීටර් 100යි. කාලය දීලා නැහැ. කාලයට t කියලා නිකන් දාගමු. කාලයට t කියලා දාගමු. දැන් පුතේ t හොයන්න ඕනේ. මේ බලන්න. හවස් ගුණිත දාමු. t සමානයි 100යි කිලෝමීටර් බෙදීම 40යි kmh ඍණ 1. මේ බලන්න පුතේ. මේ කිලෝමීටර වලට මේ කිලෝමීටර කැපිලා ගියා. මේ බිඳුවට මේ බිඳුව කැපිලා ගියා. t සමානයි 10 බෙදීම 4 මේ 10 බෙදනවා 4. මේ තව සුළු වෙනවනේ මේ
4 2 ඒවා 2යි 10ට 2 ඒවා 5යි. කෙලින් 5 බෙදීම 2 කීයද මේ බලන්න? 5 බෙදෙනවා 2. 5ට 2 ඒවා 2යි දේවල් 2 4යි එකක් ඉතුරුයි 0.30ක් තිබ්බ බිඳුවක් ගෙනාවා 10ට 2 ඒවා 2.5යි මේ h ඍණ එක තියෙනවා. පුතේ අපි ඍණ එක උඩට ගෙනියමු. ඍණ එක උඩට ගෙනියද්දි මොකද්ද පුතේ වෙන්නේ? ධන එකක් වෙනවා. එහෙනම් පුතේ 2.5යි h ධන එක අපි ධන එක සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. පුතේ මොකද්ද මේ 2.5යි කියන්නේ? පුතේ හරියටම කිව්වොත් කාලය පැය 2යි මිනිත්තු 0.5 කියලා කියන පුතේ භාගයයිනේ නේද? මිනිත්තු කොච්චරයිද? පැයෙන් භාගය කීයයිද? මිනිත්තු 30යි. පැය 2යි මිනිත්තු 30යි කියලා උත්තරේ එනවා. right පුතේ 8 වෙනි ගානට අපි යන් ඉක්මනට. පුතේ කියනවා අනුක්‍රමණය 3ද. අනුක්‍රමණය කියන්නේ මොකක්ද පුතේ? අනුක්‍රමණය කියන්නේ m කීයයිලුද? m පුතේ 3යිලු. අන්තක්ඛණ්ඩය c කීයයිලුද පුතේ? c ඍණ 2යිලු. අහනවා සරල රේඛාවේ සමීකරණය මොකක්ද කියලා අහනවා. පුතේ අපි දන්නවා සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c. පුතේ y සමානයි m ගේ 3යි x පුතේ c වෙනුවට දෙනවා කීයද? ඍණ 2. පැහැදිලිද? අන්න ඔච්චර බලන්න පුතේ ලකුණු දෙකක්. සම්පූර්ණ ලකුණු දෙකක්. 9 වෙනි ගාන. right. විජය භාග සුළු ගාන තියෙන්නේ 5යි a 2 ධන 2 බෙදීම a. පුතේ අපි දන්නවා භාග දෙකක් එකතු කරද්දී හරි අඩු කරද්දී හරි ඒ වගේ හරයන් සමාන වෙන්න ඕනේ. දැන් මේක සමානයිද? නෑ. එහෙනම් මොකද කරන්නේ? සමාන නැත්නම් අපි සමාන කරගමු. මේ බලමු පුතේ. මෙයාගේ 5යි a තියෙනවා. මෙයාගේ a තියෙන්නේ. සමාන වෙන්න නම් පුතේ මෙතන තව 5ක් තියෙන්න ඕනේ. එහෙනම් පුතේ මම මෙයා වැඩි කරනවා 5න්. මෙයාත් වැඩි කරනවා 5න්. 5යි a 2 ධන මේ බලන්න 5යි a දෙවලක් 5 10යි. හරය පුතේ සමානයි 5යි a ලවය 10යි 2යි 12යි කියලා උත්තර එනවා. right. මම හිතනවා මේ ටික නම් හරියද කියලා හරි ලේසි ටිකක් තියෙන්නේ. අපි මේවයි ගණන් ඇති වෙනකන් හදුවා. හෝම්වර්ක් උත් අපි සෑහෙන දුන්නා ඕවයි. 10 වෙනි ගාන. රූපේ දැක්වෙන තොරතුරු අනුව දිගින් සමාන පාද යුගලයක් නම් කරන්න. right. බලමු අපි. මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. මෙයා P Q R S මෙයා අංශක 25යි මෙයා අංශක 70යි මෙයා අංශක දැන් බැලුමට එහෙම මුත් පේනවද දිගින් සමාන පාද පේනවද නෑ හැබැයි අපිට පුතේ හොයාගන්න පුළුවන් දිගින් සමාන පාද කෝණ පොඩ්ඩක් හොයාගත්තොත් ඒ කොහොමසයි පුතේ මෙහෙමනේ අපි දන්නවා කෝණ දෙකක් සමානයි නම් ඊට ඉදිරියෙන් තියෙන පාදත් සමානයි. එහෙනම් පුතේ බලමු අපි. මේ බලන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. පුතේ මෙයා 70යි මෙයා 60යි. ඔක්කොගේම එකතුව කීයද? මෙයාගේ එකතුව 180යි. අපි බලමු පුතේ මෙයා කොච්චරක් එනවද කියලා එහෙනම්. කොහොමද බලන්නේ? මෙයා 60යි, අවය 70යි. මෙයා x කියලා ගමු අපි. x සමානයි 180. මේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි කියලා මම ගත්තේ. මේ බලන්න 60 70 කීයද? 130යි. ධන x සමානයි 180. පුතේ x තනිකර ගමු අපි. 180 මෙයා මෙහෙට ගන්නවා ඍණ 130යි. x සමානයි කීයද පුතේ? x සමානයි 50යි කියලා උත්තරය එනවා. එහෙනම් මෙයා කීයද? 50යි. මෙයා කීයද? ලේසියෙන්ම ගන්න පුළුවන් පුතේ මෙයා 50යි නම් මෙයා කීයද? 180 න් 50 කඩු ගන්න පුතේ. 100
30යි කියන. ඉතින් මෙයා 130යි. මෙයා 25යි. මෙයා හොයාගෙන ඉන්න මෙයා y කියලා දාගමු අපි. y ධන 130 ධන 25 සමානයි අංශක 180යි. y ධන 155 සමානයි 180යි. y සමානයි 180 ඍණ 155. y සමානයි කීයද පුතේ? 5යි අංශක 25යි කියලා උත්තර දෙනවා පුතේ. මෙයා අංශක 25යි. එහෙනම් පුතේ මේ බලන්න මෙයක් සමානයි. එහෙනම් පුතේ මෙයාට ඉදිරියෙන් තියෙන මෙන්න මේ පාදයයි මෙයාට ඉදිරියෙන් තියෙන මෙන්න මේ පාදයයි සමානයි. පැහැදිලිද පුතේ? එහෙනම් පුතේ අපිට ගන්න පුළුවන් PR සමානයි RS. PR සමානයි RS කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද පුතේ? අපි දැන් ඕන ගණන් 10ක් සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟ ගණන් වලට අපි යමු. කිරි ප්‍රශ්න 25ක් තියෙනවා. පළවෙනි ගණන් 10 අපි සාකච්ඡා කරලා ඉවරයි. දා ගන්න පුතේ ඔය ටික. right. පුතේ අපිට 11 වෙනි ගාන හදන්න තියෙන්නේ සාධක සොයන්න. 11 වෙනි ගාන. ඉතින් සාධක නම් අපි හැදුවා. මම හිතන ගණන් අපි 100කට කිට්ටු වෙන හැදුවා සාධක වලින්. පැය 5 ක්ලාස් දෙකක් අපි දාලා කතා කළා සහ පැය 3 ක්ලාස් එකකිනුත් අපි මේ කතා කළා සාධක කියන්නේ මොකද අතිශය වැදගත් පාඩමක් මේ සාධක කියලා කියන්නේ. ඒකින්ද අපි මෙන්න මේ පාඩමෙන් අපි සෑහෙන ගණන්ට එක කතා කළා. right බලමු. දැන් ඔයගොල්ලෝ මේක හරිද කියලා බලමු අපි. right. පුතේ a වර්ග ධන a ඍණ 20. පුතේ අපි දන්නවා පළමු පදයයි අවසාන පදයයි ගුණ කරනවා. a වර්ග ඍණ 20ෙන් ගුණ කළාම ඍණ 20යි a වර්ගය. පුතේ මෙයාව දැන් අපි දෙකට කඩන්න. ගුණ කළාම මෙයා එන්නත් එකතු කළාම මෙයා එන්නත්. පුතේ මැද්දට එකක් එන්න. මෙතන මේ ඒත් එක තියෙන එකනේ ඇත්තටම. කීය වෙන්න ඕනේද? පුතේ අපි බලමු 20 හදන්න පුළුවන් ආකාර. දෙවලක් 10 තියෙනවා. දහවලක් 2 තියෙනවා. ඊට පස්වලක් 4 ගත්තාම මෙවන් මැද්දට එකකුත් එනවා නේද? මෙයාගෙන් මෙයා අඩු කළාම ධන එකක් එනවා පුතේ. ඔව් එහෙනම් වැඩේ හරි ලේසි. පුතේ ඒ වර්ගයෙන් තියෙන එහෙනම් මේ පැත්තට a මේ පැත්තටත් a 5න් 4ක් අඩු කරමු. ධන 1යි a එනවා. වැඩේ හරි. පුතේ ගුණ කළාම ඍණ 20 එනවද? ඕනේ නම් පස් වාරයක් ඍණ 4 ඍණ 20යි. a ගෙන් වැඩි කළාම පුතේ a වර්ගය. වැඩේ හරි. එහෙනම් අපි ලියාගමු පළමු පදේ a මො ලියා ගන්නවා a වර්ගය ධන 5යි ඍණ 4යි ඍණ 20. පුතේ කපල් ගමු අපි. පළවෙනි පද දෙක ගමු අපි. දෙන්නටම පොදුයි a වර්ගය වෙන්න නම් පුතේ a ගෙන් වැඩි වෙන්න. 5යි a එන්න නම් a කීයෙන් වැඩි වෙන්න ඕනේ? 5න් වැඩි වෙන්න. පුතේ මේ දෙන්නටම පොදුයි ඍණ ගත්ත එළියට. තව දෙන්නලගෙම ඉන්නවා 4ක් නේද? මේ බලන්න මෙයාගෙත් 4 තියෙනවා මෙයාගෙත් 4 තියෙනවා. ගත්තා. a ඉතුරුයි පුතේ ධන 20 වෙන්න 4 වාරයක් කීයද? හරියට හරි. a ධන 5යි a ඍණ 4යි කියලා අපි මෙන්න මෙහෙම ලස්සනට සාධක කරනවා. මේවා නම් දැන් හරියන්න ඕනේ හැමෝගෙම. right. අපි යමු පුතේ 12 වෙනි ගානට. ලඝු ගානක් නේ 12 වෙනි ගාන. හරි ලේසි ගාන. log 5 ධන 1. පුතේ අපි දන්නවා log a ගේ a කීයද පුතේ? a ගේ a 1යි. log b ගේ b ඒත් 1යි. log 5 1යි. log 7 1යි. පැහැදිලිද? අපි කිව්වා log මල තියෙනවා මලේ මලක්
එකයි කියලා අපි කිව්වා. මතකයි ඇති. right. පුතේ එහෙනම් අපි දන්නවා log 5 5 කීයද පුතේ? 5 5ත් 1යි. එහෙනම් පුතේ මෙතනගේ 1යි ධන එකක් තියෙනවා. 1යි 1යි එකතු කළාම පුතේ 2යි කියලා උත්තරය එනවා. right. 12 වෙනි ගාන. දැන් අපි යමු පුතේ 13 වෙනි ගානට. පහත දැක්වෙන ත්‍රිකෝණ අතුරින් අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කරන්න කියලා කියනවා. ඒවා අංග සමන අවස්ථාව ලියා දක්වන්න කියලා කියනවා. right බලමු අපි. ඉතින් මේක අහන්නේ අංග සමවන ත්‍රිකෝණ යුගලය මොකක්ද කියලා අහන්නේ. සහ ඒවා අංග සමන අවස්ථාව මොකක්ද කියලා අහන්නේ. පුතේ දැන් මේකේ අපිට පේනවා අංශක 60 ඒවා දෙකක් තියෙනවා. මෙතන 70යි 50යි තියෙනවා. පුතේ 7යි 5යි 12යි 70යි 50යි 120යි. මේ ඉතුරු කෝණේ කීයද? එයා 60යි නේ. 180 වෙනි 120ක් අඩු කළාම පුතේ මෙතන කියනවා අංශක 60යි කියලා. පුතේ අපිට දැන් බලා ගන්න පුළුවන් මෙතන මට පොඩි මිස්ටේක් එකක් කළා දෙනවා මේ 8 සෙන්ටිමීටර වෙනවා. පුතේ මේ වань හැම එකේම 8යි 5යි 8යි 5යි 8යි 5යි තියෙනවා. පුතේ මේකේ 8යි 5යි මැද්දේ 60 තියෙනවා. මේක 8යි 5යි මැද්දේ 60 තියෙන්නේ නෑ වෙනම තියෙනවා. මෙයාගේ 8යි 5යි මැද්දේ පුතේ මේ දෙන්නම එකයි නේද? මේ මොන අවස්ථාවක්ද මේ? පුතේ මේ මොන අවස්ථාවක්ද? පා අවස්ථාවක් මේ. පාදය කෝණය පාදය අවස්ථාව. පුතේ අපි නම් කියනවා අංග සමවන ත්‍රිකෝණ යුගලය තමයි KLM ත්‍රිකෝණය අංග සම වෙනවා PQR ත්‍රිකෝණයත් එක්ක. පුතේ අංග සමවන අවස්ථාව මොකද්ද? මොකද්ද පුතේ? පාදයට කෝණයත් පාදයට අවස්ථාව. right පුතේ 13 වෙනි ගානට අපි දැන් මේ සාකච්ඡා කළේ. අපි යමු 14 වෙනි ගානට. චිත්‍ර නැටුම් සංගීත. පුතේ පන්තියක සිටින සිසුන් 40ක් සෞන්දර්ය විෂය තෝරාගෙන ඇති ආකාරය මෙම වටපස්තාවෙන් දැක්වේ. නැටුම් තෝරාගත් පිරිස 15ක් නම්. පුතේ නැටුම් තෝරාගත්ත කට්ටිය 15ක්ලු. නැටුම් තෝරාගත්ත කට්ටිය කියන්නේ මෙතන ඉන්න ළමයි 15ක්. 15ක් නම් සංගීත තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. පුතේ ළමයි ඔක්කොම මේක කීයක් ඉන්නවද? ළමයි ඔක්කොම 40ක් ඉන්නවා. මේ 135න් පෙන්වන්නේ 15යිලු. අපි මෙතන පුතේ කෝණේ දන්නේ නේද? අපි හරි ලේසිකමක් තියෙනවා මෙතන. පුතේ ඔක්කොම ළමයි 40යි ඉන්නේ. මේකේ කියන්නේ 40ක් ඉන්නවා. දැන්ට පුතේ මෙතන 15ක් ඉන්නවා. එහෙම නේද? අපිට පුතේ මේක ආකාර දෙකක් ගන්න පුළුවන්. එකක් මෙතන අංශක ගන්න හොයාගෙන මේ 135න් 15ක් නිරූපණය කරනවා නම් මේ සංගීතවල කේන්ද්‍රික කෝණයට අදාළ කොච්චරක් නිරූපණය කරනවද කියලා බලා ගන්න පුළුවන්. ඊට වඩා ලේසියි මෙන්න මේක. පුතේ මේ බලන්න ඔක්කොම 40ක් ඉන්නවා. ඒ 40න් 4න් එකක් නේ පුතේ චිත්‍ර කරන්නේ. 40න් 4න් එකක්. 40න් 4න් එකක් කියන්නේ කොච්චරද? 40න් 4න් එකක්. කීයයිද? 10යිද පුතේ? එහෙනම් පුතේ චිත්‍ර කරන සංඛ්‍යාව කීයයිද? 10යි. නැටුම් කරනවා 15ක්. ඔක්කොම 25 දෙනෙක් ඉන්නවා. පුතේ ඔක්කොම ගාන කොච්චරද ඉන්නේ මේ රවුම ඇතුලේ? 40ක් ඉන්නවා. එහෙනම් සංගීත වලට ඉන්නේ කොච්චරද පුතේ? කොච්චරයිද? 40න් 25ක් ගියාම 15යි. පුතේ සංගීත වලට නම් ඉන්න ප්‍රමාණය කොච්චරයිද? 15යි. නැටුම් වලට සංගීත වලටයි සමානයිනේ. ඔව්. right. අපි හැදුවේ 14 වෙනි ගාන. 15 වෙනි ගාන. සන්නිකර්ෂණය වලට අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් ඉතින් මේක හැමදෙස්සෙම එනවා මේක. පුතේ මූල 20 යගේ උත්තරය දීලා තියෙනවා. නේද? පුතේ අපි දන්නවා මේ පැත්තෙන් තියෙනවා අපි දන්නා මූලගය 16. මේ පැත්තෙන් 25. 16 කියන්නේ පුතේ 4යි දශම. මෙයා 5යිනේ. 20 ළඟ 16ටද 25ටද? 16ට නේ. අපි එහෙනම් බලමු නිකන් 16 පැත්තට චුට්ටක් ලං වෙනා ගියා 4.4 වගේ අරන් බලමු අපි නිකමට 4.4.
හතරක 16න් 6 දැම්මයක් ඉතුරුයි. 4ක් එක 4ක් අතර 16යි 1යි 16න් 6 දැම්මයක් ඉතුරු 16යි 17. 6යි 13යි මේ දශම ස්ථාන 2යි 1යි 2ක් තිබ්බා මෙහෙන් 19.3යි 6 කියලා එනවා. විස්තර අඩුයි නේ පුතේ ටිකක්. අපි එහෙනම් මේ 4.4 නැතුව තව දශමයක් අපි වැඩියෙන් බලමු. 4.5න් බලමු අපි. 4.5 4.5 වැඩි කරමු අපි. 5 25න් 5 දැම්මා දෙයක් 20යි 2යි 22යි. 20න් බිඳුව දැම්ම දෙයක් 4ක් 16යි 2යි 18යි. 5යි 2යි 10න් බිඳුව දැම්ම එකක් විතරයි. පුතේ දශම ස්ථාන දෙකක් තියෙනවා. 1යි 2යි. 20යි දශම 2යි 5යි. පුතේ 20ට ළඟම මෙයාද? කවුද ළඟම? පුතේ 20ට ළඟම මෙන්න මෙයා නේද? මෙයා පුතේ දශම 2යි 5යි. මෙයා දශම 2යි 5ට වඩා ගොඩක් අඩුයි. එහෙම නේද? කොච්චරක් අඩුයිද? 64ක් අඩුයි. එහෙනම් පුතේ ළඟම එක්කෙනා මෙන්න මෙයා. අපි ගන්නවා පුතේ එහෙනම් උත්තරේ කීයද කියලාද? 4.5යි කියලා. උත්තරය ඔගේ තියෙන කීයද? තුන්වෙනි උත්තරේ. 15 වෙනි ගාන. දාගන්න පුතේ ටක් ගාලා. මොන දාගන්න? right. පුතේ 16 වෙනි ගානේ 16 වෙනි ගාන කියනවා සමාන්තරාශ්‍රයක ගුණ ඇසුරින් පහත ප්‍රකාශවල හිස්තැන් පුරවන්න කියලා කියනවා. පුතේ අද ඇවිල්ලා 2026 7 වෙනි මාසේ 22 දැන් ටික කර කලින් අද හවස ඔයාලටමයි ඉගෙනුවේ සමාන්තරාශ්‍රය කියන පාඩම. හරි? එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලද්දි සමාන්තරාශ්‍රය පාඩම සම්පූර්ණයෙන් අපි ඉවර කරලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ දැන් මේ විදිහට මතක් වෙන්න ඕනේ. මම කටපාඩම් කෙරුව හැමෝගෙම මම කටපාඩම් මම ගත්තා ලක්ෂණ 4ක්. මතක ඇති මම චුට්ට මතක් කරගෙන යන්නම්. ඉතින් අපි කතා කළා පළවෙනි ලක්ෂණේ විදියට සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තර වේ කිව්වා. දෙවෙනි ලක්ෂණේ අපි කිව්වා පුතේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ කිව්වා. තුන්වෙනි එක අපි කිව්වා සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණද සමාන වේ කියලා කිව්වා. අවසාන එක අපි කිව්වා පුතේ එක් විකර්ණ මගින් එහි වර්ගඵලය සමච්ඡේදනය වේ කියලා කිව්වා. එක් විකර්ණ මගින් එහි වර්ගඵලය සමච්ඡේදනය වේ කියලා කිව්වා. right. බලමු පුතේ මෙතනින් අහන්නේ මොකක්ද කියලා. සමාන්තරාශ්‍රයක විකර්ණ මගින් එහි වර්ගඵලය මොකද පුතේ? සමච්ඡේදනය වේ. ඉස්තෙන් දෙන්නේ මොකද පුතේ? සමච්ඡේදනය. ඊට පස්සේ කියනවා මේ වාක්‍යෙම ඒ ගානම කියනවා සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වන අතර හිස්තැනක් දීලා ද සමාන වේ. දේ සම්මුඛ පාදයි තමන සමාන වෙන්නේ සම්මුඛ කෝණයි. එනම් පුතේ එතන හිස්තැන මොකක්ද දෙන්න ඕනේ? සම්මුඛ කෝණ. පුතේ පළවෙනි හිස්තැනට එනවා සමච්ඡේදනය. සමච්ඡේදනය. ඊළඟට සම්මුඛ පාද සමාන වන අතර සම්මුඛ කෝණද? සම්මුඛ කෝණ. right. පුතේ 17 වෙනි ගාන. 17 වෙනි ගාන ගන්න. right. පුතේ කුඩාම පොදු ගුණාකාර හොයන්නයි තියෙන්නේ. කූපෝගෝ හොයන්නයි තියෙන්නේ 17 වෙනි ගානේ. 2යි a වර්ග b අනිත් එක්කෙනා 4යි b වර්ග. අපි දන්නවා කූපෝගෝ හොයද්දී අපි ප්‍රථම සංඛ්‍යාව වලින් කුඩාම ප්‍රථම සංඛ්‍යාවෙන් අපි බෙදාගෙන යන්න ඕනේ. 2 පුතේ අපව බෙදෙන්නේ නැහැ. එහෙනම් අපි ගන්නවා 2 වැඩි කිරීම a වර්ග වැඩි කිරීම b 4 කියන එක නම් පුතේ මේ බලන්න 4 බෙදනවා 2න් 2යි ආයෙ පුතේ 2 බෙදනවා 2න් 1යි දෙකේ ඒවා දෙකක් තියෙනවා. දෙකේ ඒවා දෙකක් තියෙනවා. ආපහු තියෙනවා පුතේ b වර්ගයක්. එහෙනම් පුතේ අපි දෙක ගමු. කූපෝගු ගත්තාම දෙකේ වැඩිතම බලය දෙකේ වර්ගය. පුතේ a ගේ ඉන්නේ මෙතන විතරයි. එයාගේ තියෙන a වර්ගය. b ගත්තාම b ගේ තියෙන b ගේ වර්ගය. එහෙනම් පුතේ දෙකේ වර්ගය 4යි
A වර්ග B වර්ග කියලා උත්තරේ එනවා. right. ඊළඟට 18 වෙනි ගාන. 18 වෙනි ගාන. ත්‍රිකෝණ ගණන්නේ. පුතේ පේනවා ත්‍රිකෝණ ගණන් වල තියෙන වටිනාකම ගණන් කීයක් ඇහුවද බලන්න පුතේ. x කියාගේ අහනවා. ඉතින් මෙයා 75යි. මෙයා x හින්ට් එකක් දීලා තිනවා අපිට. මෙන්න මේ පාදයට මෙන්න මේ පාදය සමානයි කියලා. පුතේ අපි දන්නවා පාද දෙකක් සමානයි නම් ඊට ඉදිරියෙන් තියෙන කෝණද සමානයි. පුතේ මේ බලන්න. මෙයාට ඉදිරියෙන් තියෙන මෙයාට ඉදිරියෙන් තියෙන මෙයයි මෙයාට ඉදිරියෙන් තියෙන මෙයයි දෙන්නම සමානයි. මෙයා 75 නම් පුතේ මෙයාත් අංශක 75යි. x හොයාගන්න පුළුවන් අපිට x ධන 75 ධන 75 සමානයි අංශක 180යි. x ධන 75 කීයද පුතේ? 150යි. 150 සමානයි 180යි. එහෙනම් පුතේ x සමානයි 180 න් අඩු කරන්න පුතේ 150ක් x සමානයි කීයයිද? අංශක 30යි කියලා උත්තරය එනවා. right. ඔය පුතේ 18 වෙනි ගාන. පුතේ 19 වෙනි ගානේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා. භූත ඛණ්ඩයක් තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. අංශක 45යිලු. මෙයා 10යි සෙන්ටිමීටර්ලු. මෙයා 7යි සෙන්ටිමීටර්. පුතේ ත්‍රිකෝණාශ්‍රයකින් සහ කේන්ද්‍ර කෝණයේ අංශ 45ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයකින් සමන්විත මෙම රූපයෙහි පරිමිතිය සොයන්න කියලා කියනවා. පරිමිතිය සොයන්න කියලා කියනවා. පුතේ පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග. මේක පුතේ සම්පූර්ණ වටේ දිග හොයමු. පුතේ මෙයා 7යි නම් මෙයා ත්‍රිකෝණාශ්‍රයන්නේ. සම්මුඛ පාද සම්මුඛ කියන්නේ මම අදත් කියලා දුන්නා. සම්මුඛයි කියලා කියන්නේ මුහුණට මුහුණ. මුහුණට මුහුණ. එහෙනම් පුතේ මුහුණට මුහුණ තියෙන පාද සමාන මෙයා 7යි නම් පුතේ මෙයාත් 7යි සෙන්ටිමීටර්. අපි දන්නවා පුතේ මේ භූත ඛණ්ඩයක් තියෙන්නේ. භූතයක කෑල්ලක් තියෙන්නේ. පුතේ මෙයා 7යි නම් මෙයාත් කීයද? මේ අවයන් දෙකක් තියෙන්නේ මේ. අවයන් ඔක්කොම සමාන එකම භූතයේ අවයන්. මෙයා 7යි නම් මෙයාත් 7යි සෙන්ටිමීටර්. පුතේ මෙයා 10යි නම් මෙයාත් 10යි සෙන්ටිමීටර්. පුතේ මෙයා හරි මෙයා හරි මෙයා හරි මෙයා හරි නැත්te මෙන්න මේ කෑල්ල විතරයි. එයා හොයමු. අපි යාර මොකක්ද පුතේ කියන්නේ? ඡාප දිග. මේ බලන්න. ඡාප දිග සමානයි. අපි කලිනුත් කිව්වා 2πr වැඩි කිරීම 360න් θ. 2 5 පුතේ 7න් 22යි. r කීයද? r 7යි 360න් 45යි. එහෙම නේද පුතේ? පුතේ 40 අපි දන්නවා අංශ 90ක් කියන 4 දෙන එකයි. 90න් භාගනේ 45. එහෙනම් පුතේ මෙයා කීයද? 8න් එකයි. 360ට තියෙනවා 45 8ක්. මේ 4ට මේ 7 තුළු. මෙවන් 2ට 2 ඒව 1යි 8ට 2 ඒවා 4යි. 4ට 2 ඒවා 2යි 11ට 2 ඒවා 22ට 2 ඒවා 11යි. හිතේ උත්තරේ තිබ්බින්දා ඒකම කියවුවා. 11 බෙදීම 2. කීයද පුතේ? 5.5යි සෙන්ටිමීටර්. පැහැදිලිද පුතේ? එහෙනම් පුතේ මෙයාගේ අගේ කීයද ආවේ? 5.5යි සෙන්ටිමීටර්. එහෙනම් පුතේ අපි ගමු මේ පරිමිතිය. පරිමිතිය සමානයි. මම මෙතෙන් පටන් ගන්නවලු ඔන්න මෙහෙම ගියා. මෙතනට ආව කීයද? 10යි සෙන්ටිමීටර්. මෙතනට ආව කීයද? 7යි සෙන්ටිමීටර්. මෙතනට ආව කීයද? ආයි 10යි සෙන්ටිමීටර්. පුතේ මෙහෙම ගියා. එයිස මෙහෙම යන්නේ නැත්te. පුතේ අපි මේකේ වටේ යන්නේ. මේ බලන්න වටේ යන්නේ. නෑ ආයි 7යි සෙන්ටිමීටර්. මෙතනට ආවා 5.5යි සෙන්ටිමීටර්. ඔක්කොම එකව ගන්න බලන්න පුතේ මේ බලන්න. 10යි 10යි 20යි 7යි 7යි 14යි 20යි 14යි 34යි 34යි 5.5යි 39.5යි සෙන්ටිමීටර් කියලා එනවා. පැහැදිලිද? right. පුතේ 20 වෙනි ගාන. 20 වෙනි ගාන. මොකක්ද තියෙන්නේ? කුලක තියෙන්නේ නේ. කුලකයක් තියෙන්නේ. මේ බලන්න. ඡේදනයක් සහිත කුලකයක් තියෙනවා. 1 2 3. මෙතන 4 මෙතන 5.
6යි 7යි. මෙයා A මෙයා B. right. අහනවා මෙම වෙන රූප සටහන ඇසුරෙන් A කුලකය අවයව සහිත අයියෝ හරි ලේසි ගානක්. කවද අහන්නේ? A වහන්නේ කෝ A. මේ ඉන්නේ A. මෙන්න A. ඔන්න ඉන්නවා A. A කීයද පුතේ? ලියන සකල උදාහරණ ඇතුලේ 1 ඉන්නවා 2 ඉන්නවා 3 ඉන්නවා 4 ඉන්නවා 5යි. මම නිකමට අහන්න. A ඡේදනයේ B කියන්නේ මොකද්ද? A ඡේදනයේ B කියන්නේ ඡේදනය කියන්නේ මොකද්ද පුතේ? දෙන්නටම පොදු කොටස. පුතේ මෙතන A ඉන්නවා. මෙතන B ඉන්නවා. පුතේ දෙන්නටම පොදු කොටස මොකද්ද? මෙන්න මේ මෙත කැලේ නේද? පුතේ එහෙනම් කියන්න බලන්න මොනවද එන්නේ කියලා. 4යි 5යි. මම නිකමට ඇහුවොත් එම A මේලය B කියලා. මම කිව්වා මේලය හරියට මාළය වගේ මාළය කියන්නේ ඔක්කොම ටික කියලා මං කිව්වා මතකයිද? ඔව් පුතේ A ගේ B ගේ ඔක්කොම ටික කියන්න බලන්න. 1 2 3 4 5 6 7. දැක්කද පුතේ? ඒ ඔක්කොම ටික තියෙනවා. පැහැදිලිද? පොඩ්ඩක් මතක් වෙන්නත් එක මම ඒ ටික මම කියාගෙන ගියා. right දාගන්න බලන්න පුතේ ඔය ටික. right පුතේ අපි දැන් 21 වෙනි ගානට යන්නේ. ඒහි අගේ අහනවා. පුතේ මේ බලන්න. මම කිව්වා පුතේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා කියන්නෙම මොකක් හරි හැංගිච්ච හින්ට් එකක් තියෙනවා මේකේ. පැහැදිලිද? දැන් අපි දන්නවා මොකද්ද සමාන්තර රේඛා දෙකක් දැක්කම මතක් වෙන බයික් එකක් මම කිව්වා. මොකද්ද? කොල්ලොන්ටන් ටක් ගාලා මතක් වුණා FZ. මොකද්ද පුතේ? FZ. දැන් මේකේ F එකක් තියෙනවා බලන්න. F එකකුත් තියෙනවා. ඒ වුණාට පුතේ මේකට අපිට ටක් ගාලා ගන්න පුළුවන් මේ Z එක මෙන්න Z. පුතේ මේ බලන්න මේ Z එකේ මේ බලන්න මෙයා 45 එනම් මෙයාත් 45යි. බලන්න මේ සම්පූර්ණ මේ සරල රේඛාව තියෙන මේ සම්පූර්ණ එක්කෙනා කීයද? 180යි. පුතේ මම ගන්නවා A ධන 45 ධන 65 සමානයි 180යි. පුතේ A ධන 45 65 කීයද? 110යි. සමානයි 180යි. A සමානයි 180 ඍණ 110යි. තේ A සමානයි කීයයිද? 70යි කියලා උත්තරේ එනවා. right 22 වෙනි ගාන. right පුතේ විසඳන්න කියලා කියනවා. මේ බලන්න 2x ඍණ 3 අනිත් පැත්තෙන් x ධන 2 සමානයි බිඳුවයි. පහන් දෙකක් තියෙනවා. සුළු කරන්නයි තියෙන්නේ. ඉතින් අපි ගන්නවා පහන් දෙක වෙනව ගන්නවා 2x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව වේ. පුතේ ඍණ 3 එහා පැත්තට දාන්න. ධන 3ක් එනවා. හෝ x සමානයි ධන 2 මෙහාට එද්දි ඍණ 2 වේ. පුතේ තව සුළු වෙනවා මේ. දෙපැත්තම පුතේ දෙකෙන් බෙදෙනවා මේ බලන්න. මෙයාට මෙයා කැපිලා ගියා x සමානයි 2න් 3 හෝ x සමානයි ඍණ 2 වේ කියලා අපිට අවසාන උත්තරේ. පුතේ 23 වෙනි ගාන. NA සමානයි 15ද NB සමානයි 23ද NA ඡේදනයේ B සමානයි 8ද නම් NA මේලය B. අපි දන්නවා අපි ඉගෙනගත්ත මෙන්න මේ සමීකරණයක් NA මේලය B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B. ඉතින් මතක ඇති ඔයාලට මම කිව්වා මෙතන මේලය තිබ්බා ඡේදනය තිබ්බා මේ දෙක මේ පැත්තට මාවුනොත් ප්‍රශ්නයක් නැහැ. සමහරවල් ඉගෙනස් මේක මතක හිටින්නේම නැහැ. මුලට එන්න ඕනේ ඡේදනයේද මේලයද කියලා මතක නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා මෙතනට දාන්නේ මේලය නම් මෙතනට එන්න ඕනේ මොකද්ද? මොකද්ද පුතේ? ඡේදනය. මෙතන ඡේදනය දැම්මොත් මෙතන අනිත් ඒවා ඔක්කොම එහෙමම තමයි. ඒ දණේ B තමයි. ඍණ අදාළ එක පැහැදිලිද? පුතේ මෙතන තියෙනවා A ගියාගේ 15යි NB ගියාගේ 23යි A ඡේදන B ගියාගේ 8යි. පුතේ එතන NA මේල B. NA මේල B. කීයද? 5යි 3යි 8යි
දෙකයි 38 ඍණ 8. ඉතින් A මේලය B සමානයි කීයයිද? ඉස්සරහට ගියාම 30යි කියලා උත්තරය එනවා. ඉතින් අපි හැදුවේ 23 වෙනි ගාන. 24 වෙනි ගාන. මේ බලන්න පුතේ සූත්‍ර. V සමානයි U ධන AT. මේ වගේම අපි ගානක් හැදුවා. මේකම හැදුවා. මේක පුතේ අපි A උත්තර කරන්න කියලා කියනවා. හරි ලේසි. ඒට ඈතකින් එක්කලා ඉස්සරහම අයින් කරගමු අපි. V පුතේ මේ මෙතන ධන තියෙන්නේ මේ. මෙයා මෙහාට එද්දි ඍණ U වෙනවා. සමානයි AT. දෙපැත්තම පුතේ T ගෙන් බෙදන්න. T ගෙන් බෙදන්න. V ඍණ U බෙදීම T සමානයි මේ T මේ T කැපිලා ගියා A කියලා උත්තර දෙනවා. ඒ 24 වෙනි ගාන. right. පුතේ අවසාන ගාන 25 වෙනි ගාන. 25 වෙනි ගාන. පුතේ කියනවා A සමානයි 2යිලු. B සමානයි ඍණ 3යිලු. A ඍණ 2B හි අගයක්. හරි ලේසියෙන් මේ බලන්න චූටි ගාන නෙමෙයි. ආදේශයක් තියෙන. A ට 2 දාන්න ඍණ 2 තියෙනවා. B තියෙන තැනට පුතේ ඍණ 3 දාන්න. මේ බලන්න 2 මේ ඍණ දෙවාරයක් ඍණ 3 ධන උත්තරය කීයද? ධන 8යි කියලා උත්තරය. පුතේ අපි දැන් මේ කතා කළේ මතුගම අධ්‍යාපන කලාපයේ දෙවන වාර පරීක්ෂණ 2023 අවුරුද්දේ දෙවන වාර පරීක්ෂණය ඒකේ පුතේ කෙටි ප්‍රශ්න 25. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A පාර්ට් එකේ කෙටි ප්‍රශ්න 25. හරි සරලයි මේවා. හරි ලේසි. ඔයාලට අවශ්‍ය වෙලාවල් වලට රෙකෝඩින් එක නවත්තලා බලා ගන්න. අවශ්‍ය තැනින් ස්ටොප් කරලා බලා ගන්න. වෙලාවම් බලන්න. පහසු වෙලාවක කැමති වෙලාවක පිටි බලා ගන්න. එහෙනම් අපි මෙතනින් අපි මේ වීඩියෝ එක නවත්තනවා. අපි ආපහු හම්බෙමු. මේකේ B පාර්ට් එකත් එක්ක. එහෙනම් හැමෝටම ජය වේවා. ආයුබෝවන්.